මේ වීඩියෝ එක ඔයාව හොයාගෙන ආවා කියන්නේම කාලි මෑනියෝ ඔයාව විශේෂ කොට සලකන නිසාවෙන්මයි. කාලි මෑණියන්ගේ ආශිර්වාදය ඔයාට තියෙන නිසාවෙන්මයි ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම නරඹන්නේ. ඔයා මේ කාලයේදී ඉන්නේ ඔයාගේ ජීවිතේ මොනවාද ඉදිරියට කරන්න ඕනේ කියන එක හිතා ගන්න බැරුවද? ඒ වගේම තමයි ඔයාට ඔයා කරන කිසිම වැඩක හරි ප්‍රතිඵලයක් ලබා ගන්න බැරිව අවස්ථාවක තමයි ඔයා මේ කාලය ගත කරන්නේ. ඉතින් මේ සියලු දේවල් වෙනස් කිරීමට කටයුතු සිද්ධ කරන මාසයක් බවට කාලිමෑනියෝ මේ ආරම්භ වුණා වූ ජූනි මාසය පත් කරනවා කියන එක පැහැදිලිවම ඔයාට පෙන්눔 කරලා දෙනවා. මේ භවතාරිණී කියන මෑනියෝ කියලා කියන්නේ භවයක් අපිට තරණය කිරීමට උදව් උපකාර කරන කාලිමෑණියන්ගේ එක් ස්වරූපයක්. ඉතින් මෙතුමිය අපිට මේ අවස්ථාවේදී ඔයාගේ ජීවිතේ ඔයා වැටිලා ඉන්න ඍණාත්මක ස්වභාවයෙන් නැගිටින්නත් ධනාත්මක ශක්තියක් ඔයාට ඇති කරගන්නටත් මේ කාලිමෑනියෝ අනිවාර්යෙන්ම ඔයාට උදව් උපකාර කරනවා. ඒ වගේම තමයි මේ මාසය පුරාවටම ඔයාට පුළුවන් නම් සෑම අඟහරුවාදා සහ සිකුරාදා දවසකම කාලිමෑණියන්ට එක රතු පාට සපත්තු මලක් වද මලක් හෝ පූජා කරලා ඔයාගේ ජීවිතයේ තියෙන ගොඩාක් බාධාවන් ඉවත් කරගන්නට අවශ්‍ය කරන මාර්ගය අවශ්‍ය කරන ශක්තිය වගේම කාලිමෑණියන්ගේ ආශිර්වාද ලබා දෙන්න කියලා ඉල්ලුම් කරන්න. එතනදී අනිවාර්යයෙන්ම කාලිමෑණියෝ ඔයාට නොසිතූ විදියට ශක්තිය ධෛර්යය ලබා